ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්න මගේ channel එකෙන් ගේන තවත් අලුත් මලු වීඩියෝ එකකට. ඉතින් අද කවුරුත් දන්න අපි කවුරුත් වැඩ කරපු එකක් තමයි. ඉතින් ඔයාලට නෙඩ පෝටර් එක ගැන ගොඩක් අය දන්නේ නැති. ඒත් ඔයාලා නෙඩ පෝටර් එක ගැන දැනන් හිටියට දන්නවද? ඉම්පෝටර් මොකක් හරි ඒ අර වීදුරු පිගන් වගේ જાතියකින් හදන්නේ. एक ग्लास दाती हदन पोर्टल एक वाला दन ता मैं ऐसे भी हदन हला ना बहुत बदल गई पासे गरम नहीं आजा ini hari nidaage mungi nidaage nemu රෑ නිදියන්න බෑ රෑ නිදියන්න පුළුවන් දැන් එහෙම කරන්න ඕනේ පච ගාලා වැඩේ කරගන්න හරි අපි එහෙනම් අර වීදුරු පිඟන් වලින් හදන ඒ වැඩේ කරගමු ඒකේ අද අපි කරන්නේ මේ අපි එන හැටි දන්නේ ඒක කමෙන්ට් කරන්න කියලා ඔව් අපි මොකද අපි ඒකෙන් මැරුණා එතකොට අපි ආවේ වෙන ලෝකයකින් ගෙදර අතුරුදහන් ලස්සන ගෙදර මන් දෙක හෝල්ඩර් විලේජ් අපි ඉච්ච සැලින් නෑ අපි අලුතින් ආයේ ගෙදර හදනවා එක චෙස්ට් එකයි බන් තියෙන්නේ කොහොනුන ඒක චෙස්ට් එකක් ඔයාලා දන්නේ දැන් අපි ඉවර කරගන්න ඕනේ නෑනේ ඔව් දැන් හදාගන්න මෙන්න මේක මෙන්න මේකට තියන්න ඕනේ කුඩක් තියුණාද මෙන්න මේ හරිය හදන්න ඕනේ මේ හරිය ඔයාලා ටිකක් එහෙම කප් ලොකු වගේ මම යටින් නෑ උඩින් අද මේ හරි පුළුවන්ද මේ අයියට අපි එන තුනේ දාන්න තියෙන හදන්න යා හරි අපි ඔහොම හදන්න යා පට කවුරුත් මං හිතන්නේ මේ වගේ වීඩියෝ එකක් කරලා දන්නේ නේ අපි බලමු මේක බලන්න ඔයාලා මෙහෙම හරියටම මැද ඉන්න ඕනේ නේ එක බොක් එකක් ඇතෑරලා ඒක තමයි බොක් දෙකක්ද කොයිද දන්නේ අනික මේව පේලියට කරන් යන්න ඕනේ ඕන් 1 2 3යි ඉවර විනාශයි මේ අතගාව තියෙන්නේ විනාශයි මුත ගිනි තියන්න ඕනේ මල මගිලා කූරු ගංජාවි මේක නම් විසික් කරලා දාමු ඒක තමයි මේක භයානක හදාගත්තා වගේ නෙමෙයි අන්න පැත්තකට දාමු හරි අද අපි එකතු වෙලා ඉන්නේ ඔයාලා දන්නෙම නැති වීඩියෝ එකකින් අපි තාම මේක පෙන්නන්නේ නැහැ. ඔයාලා නෙද ඉම්පෝටල් එක දන්නව ඇති. පරසක්වල දේවාලේ ඉතින් අද කියන්නේ පරසක්වල චන්ද්‍රයාන් අභියසට එහෙනම් අපි බලමු චන්ද්‍රා අභියසට යන්නේ කෙසේද කියලා. පළමුවෙන්ම මෙන්න මෙහෙම ගිහින් අපි පළවෙනි වීඩියෝ එකේ පෙරදුනානේ. ඔව් පළවෙනි වීඩියෝ එකේ මැරුණා අපි. ඒක දාන්න ඕනේ ඇයි නැත්තම් මේ හදන ඉලිහෙම දන්නේ නැහනේ. ඔව් කොහොමද යන්නේ අපි හදන එක අන්තිමට දාමු හරි හා එකයි දෙකයි නෑ කලින්ම දාමු බොචා මරණ එකයි පටන් ගන්න එක හදන්න පටන් ගන්න එක දාමු ඔන්න මචං අපි හඳට ආවා අපි ඉන්නේ ඔක්සිජන් ටිකක් උඩ දැන් ඉතින් එක සැරයක් ගුටි කන්න වෙනවා. ඇයි? අයියෝ. උනේ. අපි මේක කොහමද උඩහට්ට විසික් කරගත්තා නම් හරි. කෝ උඩහ. අනේ උන් දුන්නේ දිහට බන්නේ නැද්ද උන්? Enter Jagan.
Mama. Super. Ya. Dupan. Gimana video dawa? Ini mega hamu ni. Mene me lagi aku malu. Ade laksana. Malu dawa. Ini apa kalian baru? Apa amma apa kalian baru hamu na? Ade. Ade jet saya amma aku minum kadi mi. Ya, itu yang video ini tadi. Dan tamai dulu nih. Ne video. Ne. Aduh, ginger pipi no dekka deh. Kali mau mata mana? Dino sahiba. Api boda behla karla yuddha ya. Aku. Ada oke heart එක වැඩි වෙනවා අපිට ඌ මරන්න වෙන්නේ කවදා දුන්නේ නැති ඉඳපන් දෙන්නේ මරමු ඔයකෝ අපි බැහැලා තමයි සටනට යන්න වෙන්නේ මේ ජලයක් ඉන්නගෙන මොනවා කරන්නද ඒක පොඩි ඒකට ළඟට නිවිලා තියෙන්නේ පොන්ටානේ අතින් කමන්නේ අතින් දුවපා ඔය ගින්නර මූ විදින දම් පාටේ වලට එක්ක දෙන්න ඕනේ අඩේ මුගේ රඩියෝ මරණ එකේ විපාක තමයි අපිට ඌ මරා ගන්න තිබ්බන ඌ ඔහොම ළඟින් එනකොට විද්දනම් හරි කියලා හිතෙනවා පිස්සුද උඹට පචස් ඒක වෙනවා ලූට ඉරස්වේ පුතෝ පරිස්සමෙන් වැඩේ කරන්න එනවා අරුවර බලය ගන්න අර මෙයා වලින් වගේ ඒවට ඒකට හරි වරෙන් වරේ රෑ වගේ දෝනකොට ඌ එතනයි දැන් තමයි ගහන්න ඕනේ නේද දැන් අඬ බෑ ගින්ද ඒකෙන් විද්‍යාවද ඒක වගේ ළඟට ඒකෙන් හීරීමක් මට දැන් අපි මේටි විනාශ කරනවා තාතරක් තියෙන එක උඩට නැග ගන්න පොට කෙලිට නේ නිකන් උඩට හම් අරු කී යන්නේ තියෙන්නේ දුවම් මිය අපේ පනට තිබිච්ච බලයට තිබිච්ච ගන්න නැති උනා දැන් කේස් එකක් එනවා කොමරි මම්මු මරනවා යකෝ ඌ මැරෙන්නේ ශික් අපේ අපි අරක විසික් කළා යන්න බැරි වෙයි දැන් ඒක වෙනකොට හරි ගියොත් මරගන්න ඒක තමයි ප්‍රශ්නේ
මේ ඌ වැඩි ඒක තමයි අන්න අර වගේ ඒක තමයි සතර වටේ විගන්නේ බලමු විනාශ අපිට අර වගේම තමයි උඩට ගිහින්ම තමයි යන්න වෙන්නේ අපි ඉස්පෙන් අඩේ නිකන් ඉමු අපි ඉස්සෙල්ලා යන්න තරගමු දැන් ආයෙත් කේස් එකක් ඒක මරන්න කොහොමද අපිට බැටිමුත් අපි කොහොමද කියලා අහමු අර ටික විනාශ කරගත්තා නම් හරි අපි අර පියාඹන ඇඳුමක් ගැන කිව්වා නේ ඒක මම දාන්න කොහෙද වෙන්නේ ඒක අතනනේ මම අපි දැන් කොහොම හරි මේවත් කට්ටිය අම්මට දැන් පිටේ යන නෝටි පාපන්න ඒක තමයි හරි එහෙනම් කොල්ලෝ අපි දෙවෙනි වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම් කොල්ලෝ අපි ගියා ඉස්සු දෙමේ තාම අටයි බලමු පොඩ්ඩක් මේ නවතින අපි සන්නද්ධ වෙලා යන්න ඕනේ දැන් ගියාට කිසි කේස් එකක් වෙන්නේ සන්නද්ධිය සන්නද්ධ වෙලා යන්න ඕනේ පොඩ්ඩක් අපි සන්නද්ධ වෙමු ඒකටත් දැන් න්යායි දවස් 5ක් විතර ගියා අර ටික හදාගන්න කියනවා කොහොමද අපි සන්නද්ධ වෙලා මොනවාද සන්නද්ධ අර දුම් වලින් ඩයමන්ඩ් නැඳුම් වලින් මං හිතන්නේ ඩයමන්ඩ් ටිකක් තිබ්බා සෙට් එක දාලා මේ ළඟ හරි කොල්ල ගියා හරි අපි දැන් ලයිට් නැහැ අනුන් දිහා බලන්නවත් නෙමෙයි ඌ තමයි කලින් තමයි දැන් කොහොමදවත් උත්ත බෑ අපි නවත්තන්න අපි ඉස්සෙල්ලා බ්ලොක් ටිකක් තියාගන්න තිබ්බන ගොඩනේ අපිට බලය ගන්න දැන් අදුම්බු ඉවරයි පුතු ආයෙ නම් තොට බේරීමක් නේ තෝ කොයි තැනට විසෙන්න නකරෝ කොංගල පඩයෝ මොනවද යකෝ අපි යම්කි කොල්ලෝ පුතෝ යකෝ අපි එක සැරයක් හරි කරා ඒක සුපිරි යකෝ ඒක සුපිරි අද එහෙනම් අවසන් කරමු හරි ඔන්න අපි එහෙනම් ඒ වැඩෙත් ඉවර කරා හරි අර අපි කලින් ටිකේ කෑලි කපමු නැත්තම් බලන්න නැති වෙයි ඒක තමයි හරි ඔන්න එහෙනම් අපි ස්කිප් කරමු මේ ටික
කමන්නේ නේ. කමන්නේ. අපි දැන් අරව ටික වහලා දාමු නැත්නම් ආයෙ යන්නොත් එහෙම ආයෙ තරිකේ ෂොක් වෙනවා. නෑ එහෙනම් අද වීඩියෝ එක ඌ පොඩ ඉන්න මට කියන්න වටින ටික ඉඳින් ඇත්තටම සතුටුයි අපේ වීඩියෝ බලපු ඔයාලා දැන් අපි මේක කල්ලා දාමු නැත්නම් කේස් වෙනවා. එහෙනම් ඔන්න ඊට පස්සේ නෑ තව එකෙක් ඉන්නවා මනන්ද. එකෙක් විතර නෙවෙයි තව ගොඩක් ඉන්නවා. ඉස්සරහට වීඩියෝ ගේන්න බෑ මේකක් තියෙන්නේ. ඔව්. දැන් මුන්ටම බාර දෙන්නේ වීඩියෝ. ඔන්න තමුසිලා රජා මරපු මට මේවා මොන ඈ? ඔන්න මම යකෝ තමුසිලා රජා මැරුවේ ගනි කීසරයක් අයි කරාද? අපි කොච්චර ගියාද නේ අර වගේ නගින්න එන්නේ. ඒක තමයි අපි අර අතුරුදහන් වෙන බෝල තියෙන අන්න ඒවා විසි කර එකට ගියේ 1670ක් විතර වුණේ නා TNT 64යි එව්වා අටින් ගන්නේ නෑ. ඒක තමයි අපි කොච්චර උත්සාහ කරා දකින් ගන්න. ඉතින් හැබැයි අපිට කනගාටු දේවලුත් වුණානේ. අයි මේ ගෙදර නැති වුණේ. ඒක නම් හැබැයි පට්ට උස තැනකුත් ඇදුවේ. කමන්නේ නේ. කමන්නේ නැති වෙනවා තමයි බ්‍රෝ. මෙන්න මෙව්වා තියෙන්නේ කො මෙන්න මෙව්වා එව්ව ගන්න නෙදරවල. ඉතින් කවුද දන්න අපි ඊළඟ වීඩියෝ එක නෙදර වෙයිද? තව අපිට ලොකු අතුරු කොට නෙදර වලට ගිහින් නෙදර බලකොටු අංකොල්ල කාණ්ඩ වෙන නැති උනාට කමන්නේ. අපි තැන් වල අපේ මේ ක්‍රියාදාම මිෂන් ටික ඉවර වෙනකම් අපි යන් අපේ නිවාසේ මැරුණා ගෝල්ඩ් හම්බුණා. ඒ වගේම අපිට තව දේවල් කරන්න තියෙනවා. ඒ තමයි හෝල්ඩ් විලේජස් ලාට රජුරු සොම්බි විලේජස් ලා හරි හෝල්ඩ් විලේජස් ලා හරි රජුරුව මරලා දාන එක. ඒකත් අපි කරනවා. ඉතින් මම හිතන විදිහට අපි දින්නා අපි හිතන විදිහට ඔව් අපි දින්නා අපි දින්නා එහෙනම් කොල්ලෝ අපි මේක මම හිතන්නේ කවුරුත් කරලා නෑ වගේ. නෑ විනෝග කරා අර විදිහටම හදන්න ඕනේ නේ. පොඩ්ඩක් හරි මිස්ටේක් වුණොත් පොඩ්ඩක් හරි දන්නේ නැතුව ඉස්සරහ දුන්නොත් මෙන්න මේ කෑල්ල හදන එක අපි මෙන්න මේ කෑල්ල මේක හැදුවේ මේ වටේට පොඩ්ඩක් මෙව්වා ටිකක් දැම්ම ලස්සන වෙන්න. මේ තියෙන වටේට ඒක තමයි. හරි එහෙනම් අපි මං හිතන්නේ පොඩ ඉන්න මට කියන්න වචන තියෙනවා. හෝඩ විලේජස් ලගේ රජුරුවෝ ඒ වගේම ගොඩ රජුරුවෝ මැරුවා. අපි කොච්චර ලොකු සරණක් කරාද කියනවනම් මැරි ආය ඇවිල්ලා අපි සතියක් විතර නවත්ත කරා. ඔව් සතියක් ඇත්තටම කට් කර එව්වා වැදන්නේ තින්ද මේ කෙටිම කරා. කෙටිම කරලා විනාඩි 5ටම කෙටි කරලා තමයි මේ වැඩේ කරේ. හරි. ඔයාලා ඉතින් සහභාගී වෙනව ඇති මේ වැඩේට විනාඩි 10ක්. විනාඩි 10ක්. ඔව්. එහෙනම් අපි කලින් පටන් ගත්ත කොටසුයි මේ කොටසුයි එකතු කරනවා. අපි දෙවෙනි එකේ දාමු මේක. කලින් පැරදෙනවා එක සැරයක්. හරි. අවසන් සංග්‍රාමයකදී අපි කරා. ඉතින් අපිට තා තියෙනවා හෝල්ඩ් විලේජස් ලාව මරන්න. ඒ කියන්නේ හෝල්ඩ් විලේජස් එකේ මාලිගාවක් තියනලු අපේ ගේ ආවට මේ නැවකුත් ළඟදී මම දැක්ක ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපි දිනනකොට දැක්කේ ඒ මං හිතන්නේ නැති වෙයි ආය අපිට. මං කිව්වේ මෙව එකතු වුණාම මොනවද જાතියක් වෙනයි ඉම්මන්ට අනුමනන්ද හරි 15 අපි දැන්ට 15ක් මේ බලේ වැඩිනේ. අපිට දැන් පට්ට බඩේ නීමදි කාලම ඉවරයක් කරමු. ඉතින් ඔයාලා මතක තියාගන්න මම කියන්න දෙයක් තියෙන බෑ කියලා දෙයක් නැහැ නේ. ඔව් ඔයාලා මතක තියාගන්න බෑ කියලා දෙයක් නැහැ. මදියට ඔයාලා දන්නවා දැන් මෙතන ගොඩක් අය මෙයාව මරන්න උත්සාහ කරාලු. හැබැයි මම පොඩ්ඩ ගහනකොට අර ඊලිලා ගිහින් අර ගින්දර වලින් බලය ගත්තා. අපි ඒක දැක්කා. අපි ඒක තේරුම් ගත්තා. එතකොට අපි කරේ ඒව ටික සම්පූර්ණයෙන්ම විනාශ කරා. ඊට පස්සේ අපි බැරිම තැන පඩිපුලුත් ගහලා ඌව කරලා පුදුම වෙරිදන්නේ වින්දේ. ඒක තමයි TNT දාලා ඒවා පුපුරවන්න ඇරි. ඉතින් ඒ ඔක්කොම වීඩියෝ කරගෙන කරගත්තා. හැබැයි ඒවා ගේන්න බැරි වෙයි. මොකද මේක දැන් ෆෝන් දිගයිනේ. ඇයි සතියක් විතර අපි එක දිගට නෑ පැයක් එහෙම මේ පාඩම් කරනවා. ඇයි විභාගෙට ගොච්චර ලකුණු තිබ්බද?
එව්වට හැබැයි ඒ හින්දා මේ අපිට ගොඩක් මේ වීඩියෝ දාන්න බැරි වුණේ. පාඩම් කරලා තමයි දෙයක් දාන්න ඕනේ. ඉතින් ඉගෙන ගැනීම පළවෙනියටම තියාගෙන තමයි ඔක්කොම කරන්න ඕනේ. හරි. එහෙනම් අපි වැඩේ ඉවර කරා. හෝලේ විලේජ්ස්ලා ඔයාලා මතක තියාගන්න අර ගිනි මැලවල් වලින් තමයි බලය ගන්නෙ. මම බලන්නම් ඔක්සිජන් දාලා ටිකක් උසට තවත් එක ගිනි මැලයක් හදලා අපිට එහෙම පුළුවන් කියලා බලන්න. එහෙනම් දැන් එන් කරමු. ඔව්. අපි මේ හරිය TNT දාලා පුපුරවන්න හිප්පා. ඒ වුණාට අපි කොහොමද හික්කන්නේ? එහෙනම් දැන් මේ විදිහෙන් එන් කරමු. පොඩ ඉන්න. අපි ටිකක් ගිහින් මෙමු. කොහෙද? අපි දැන් හිස හැරුණොත් යනවා. කොහෙද යන්නේ? අපේ ගෙදර හදාගන්න හොඳ තැන හොයාගෙන මං යන්න බෑ. ඒක පස්සේ කරමු. හරි. නෑ ටිකක් දුරට යන් අරකින් කෑත් වෙන්නේ ආයෙත් ආයෙ සටනකට යන්න. එහෙනම් එඳ අරන් යන්න. ඔව් එඳ අරන් යන්න නැත්තම් විනාශයි. ඕයකෝ දෙන්නේ නේද? හැබැයි ඒක හදන්න නම් අපි මේ කාස්මනුත් ගත්තා ඒක හදන්න පුළුවන්ද කියලා. කාස්මනු හද නෑ ඊට පස්සේ අරකින් ගන්නේ අපි හොයාගත්තේ මෙහෙම කරන්න කියලා. ඉතින් මං හිතන විදිහට කවුරුත් නැති වෙති. ඔන්ලයින් ගහන විදිහ මේක දාන්න කිව්වා. ඔව් අපි මේක ඇත්ත මයින් කාස් නෙවෙයි. කාස් වෝල්ට්. ක්‍රාෆ්ට් වෝල්ට්. හරි අපි අර එඳ යන්න නේ දැන් ආවේ. එන්නේ තු කොහෙ යන්නේ? දැන් අපි හිස ඇරුණුවත් යනවා පොඩ්ඩක්වත් ජීවත් වෙනවා. මේක මෙහෙම තියෙද්දි ඔන්ලයින් කෙනෙක් දකි ඔන්ලයින් කෙනෙක් යයි සටන් කරයි කියලා මරයි. එහෙනම් අපි මෙතනින් මට සුවර් කරන්න බෑර මකර අතනින් උඩට આવත් එන්න කෙලවෙනවා කමන්නේ. මකර උඩට આવත් අපි ආයෙත් මකරව මරනවා. ආය අපේ හැටි දන්නවනේ. බෑ කියලා ගන්නෑ. එහෙනම් ඕන් කොල්ලෝ අපි යනවා අවසානයේ සංචාරය. ඉතින් අපි මේකට නම දාන්නේ අවසානයේ සංචාරය කියලා. ඉතින් අවසානයේ මයින් කාස් නෑ අවසානයට සංචාරයක් කියලා. බලමු. අවසානයේ සංචාරයක් පළවෙනි කොටස අවසානයේ සංචාරයක් දෙවෙනි කොටස අවසානයේකට සංචාරයක් අන්තිම කොටසේ එහෙම තමයි දාන්නේ. මේ හරියට කියන්න මැරෙනවා. හරි අපි ගේ හදන්න සුදුසු තැන් එහෙම හොයාගන්නට අපි ගේ හදන්නේ. අනේ කලින් අපි රහස් කෙනෙක් ඉන්නේ. ඔව් අපි ගේ හදන්නේ අපි රහසිගතව අපේ ක්‍රියාදාමය අවසන් කරලා ආයෙත් මේ ගේම් එක ඉවරයක් කරනවා. අපි අහන් තින්නේ කොහොමද මේ පියාඹන්නේ තව මොකද්ද? කොහොමද උඩට යන්නේ? කොහොමද ඒකට ඉවර වෙලා යන්නේ? හරි මම ඔන්ලයින් ගේම් එකක් කියනවා. ඔන්ලයින් ගේම් එකනොත් අපි යනවා මේකට ගිහින් අපි ටෙස්ට් කරලා දෙන්නම. ඔව් දෙන්නම යනවා. ඊට පස්සේ දෙන්නම ගිහින් එක්කෙනෙක් උඩ විනාශ කරන අනිත් එක්කෙනා මකරට ගහනවා. අපි අර අපේ ගෙදරද ඉන්නේ. අඩේ අපේ ගෙදරද වහලු. පිස්සු ගියා. මේ ගහ මේ රෙද්ද මේ හැම තිස්සම යනවා මේ. පොඩ අපි ගහෙන් එහා පැත්ත බැලුවා නම් හරි මට මතකයක් තියෙන මේ ගහ. පිස්සුද මත්. මේ මොකද කරේ? ඉස්සතක් ගත්තා නම් හරි මං. ඉස්සතක් කරගෙන මේ ළඟම තියාගන්න ඕනේ. ගියා. පියා. මේ හරි හොඳයි අපි. ඔරද බලනවා. මේ හරි ලස්සනයි. අඩේ අපේ ගෙදර සුප්පරි අපි දුවමු අඩේ පුදුම වාසනාවන්ත කමක් ඈ අඩ මං හිතුවා අපේ ගෙදර ඔහම හම්බෙයි කියලා අඩේ අර තියෙන්නේ අඩේ අපි හෙන්න දුරකින් නේ අපි කොච්චර දුරකින් දාවේ ඒක අපි ගේම් එක පටන් ගත්ත තැනින් ඉඳලා දැන් ගේට් එකට වෙලා දොර වහගෙන ඉන්නේ මෙන්න ඔලේ අපි ගිහින් අඩු අපි යන මේක පෙන්වන්න ඕනේ මේක පෙන්නලාම ඉවරයක් කරමු අඩු අපි ආයි නිදාගත්ත තැනින් මතුවෙයි ඔව් එතකොට නම් මල මගුල ජූලි 7 නෑ මේ හරිය නෑ කමන්නේ දැන්ට නෑ උන්නේ නෑ කමන්නේ අපි රෑ වෙලා නිදාගෙන ඉස්සලා එක සැරයක්වත් නිදාගෙන ඉඳියත් හොඳ නේ මේ වෙනවද අඩේ ඌටි ගන්නවා
එකම දේ අපි නිකන් උඩට යනවා. ලිෆ්ට් එකක් වගේ. නිකන් නෙවෙයි. අපි උබන් ඉන්න ඕනේ ජම්ප් එක. හරි ඔබන් ඉන්නේ. රෑ වෙනවා ඉතින් ආන්දා. නිදාගෙන ඉමු ඊට පස්සේ ආයෙ මැරෙන්නේ. අඩේ අපි කලින් හදපු එක. මං එතෙන්ද ගියේ ඒකින්. ඒකත් කඩමු ඔව් ඒක අපි කොච්චර තයි කරාද? අන්න අතන හැදුවා. රෙහෙ හැදුවා. රෙහෙ හැදුවා. අපි මේක හැදුවේ හින්දා හොඳයි නේ. ඔව්. අපි දැන් නිදාගමු. නේ පොඩ්ඩක් නැත්තම් මැරුණාම අඩේ ලස්සන. සුන්දර ගින්දර අවසානේ නෙමෙයි අපිට අවසානේ. හරි අපි දෙන්න අර කෑල්ලක් පෙන්නලා මිමු. කඩන විදියනේ. මොනවද? අරක කල්ලා මිමු නැත්තම් කේස් යනවා. නෑ ඒක හදන්නේ කොහොමද? ආවුනේ. ඒටේ උදාන්න. ඔන්නේ මේක අපි ක්‍රේට් උදාන්න දන්නේ නැහැ. ඒක මැරනවාද? මං සේතුවෙන් දාන්නේ කරේ හින්ද දන්නේ. සේටුවෙල් දාලා අපි ඉස්සෙල්ලා කරේ කරනකොට නම් බේරුණානේ. යා තියන්ද මේ අපේ තැන රයිට් ක්ලික් කරලා රයිට් නෙවෙයි ලැප්ටොප් එක නෙවෙයි මට හැමතිස්සෙම ලැප්ටොප් එකේ ගේම් එක මතක් වෙලා ඒකමයි කියන්නේ. මයින්ක්‍රාෆ්ට් මෙන්න බොල කුස්තිය බලමු අපි ටෙස්ට් කරලා මොන කණ්ඩ තියෙන්නේ කියලා. අඩෝ මොනවද තියෙන්නේ අයියෝ නොදකි. අපි පෙට්ටිය වල බලමු මොන හරි ඇති. අපි පෙට්ටිය වල බලමුනේ. ඉස්සෙල්ලා බලමු පෙට්ටිය වල හොඳ කෑමක් තියෙනවා. කුණු කෑම කන්න බෑ බං. කො පෙට්ටිය ඉන්න පල්ලෙහා බාත්රූම් එක හදුවා. ගාෆීල්ඩ්. ඒක පෙන්වන්න ඕනේ. මේ ඉන්නේ ගාෆීල්ඩ් අර ඉන්නේ ඕඩි. ඕඩි කොහමද? උඹ දන්නවද ඌගේ ලස්සන හමක් දාන්නේ? ආය මේ ඕඩි වගේ කහ පාට. ඒ සතෙක් ඉන්නවා ඒකගෙන්. එයා කුවේත් ඉන්නේ අරව. මොනුන් නැද්ද බම් වැඩි? එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔව් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එනකොට අපි